කාරුණික පින්වත්නි මම හිතුවේ හොඳ ලස්සන බණ කතාවක් කියලා දෙන්න මේ අද මේ සමාජයේ තියෙන ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් මුල් කරගෙන ඒකේ ආදීනව පැහැදිලි කිරීමක් තමයි කරන්න හිතුවේ. ඒක තමයි මේ කාමයේ වරදවා හැසිරීම කියන කාරණේ. අපි මෙහෙම දිගින් දිගට එක එක දහම් මාතෘකා අරගෙන පොඩි කෙටි වෙලාවක ඒ ගැන පැහැදිලි කිරීමක් සිද්ධ කර නොදිගටම. ලස්සන කතාවක් තියෙනවා මේ ඉසිදාසි රහත් තෙරණියගේ කතාව. ඉසිදාසි කුමාරිකාව කියලා එක්තරා දඹදිව එක්තරා සිටු පවුලක බොහොම ලස්සන තරුණ සිටු කුමාරිකාවක් හිටියා. එයාට දෙමව්පියන්ගේ උරුම වෙච්ච විශාල ධනයක් තිබුණා. ඒ වගේම ඊටාම ලස්සන රූප සම්පත්තියකුත් මේ කුමාරිකාවට තිබුණා. කල වයස ආවට පස්සේ අම්මයි තාත්තයි සිටුතුමයි සිටු දේවියයි මේ තරුණ සිටු කුමාරිකාවට ඒ වගේම වත්පොසත්කම් තියෙන තරුණ සිටු කුමාරයෙක්ව විවාහ කරලා දුන්නා. මේ සිටු කුමාරී බොහොම ගුණයහපත් එක්කෙනෙක්. තමන්ගේ ස්වාමියාට දෙමව්පියන්ට බොහොම ආදරයෙන් ගෞරවයෙන් සැලකුවා. ඒ වගේම විශේෂයෙන් ස්වාමියාට බොහොම ප්‍රතිභක්තියෙන් ආදරයෙන් කරුණාවෙන් ගෞරවයෙන් සියලු කටයුතු කරමින් සලකාගෙන බොහොම ආදරයෙන් හිටියා. ටික කාලයක් යනකොට නිකම්ම මේ සිටු කුමාරයාට මේ සිටු කුමාරිකාව එපා වුණා. එපා වෙලා මේ සිටු කුමාරිය අතහැරලා දාලා දික්කසාද කරලා වගේ අතහැරලා ගියා යන්න. කෑකෝ ගහලා එහෙම ගියා. ඊට පස්සේ දැන් සිටු කුමාරිය ආපහු මාලිගාවේ තනි වුණා. සිටුතුමා තාත්තා කල්පනා කළා හරි කමක් නැහැ. මගේ දියණියගේ රූප සම්පත්තිය අඩුවකුත් නැහැ, ගුණයහපත්කමේ අඩුවකුත් නැහැ. පළවෙනි විවාහය කඩාකප්පල් වෙච්ච නිසා කලින්ට වඩා ටිකක් ධනය අඩු තවත් සිටු කුමාරයෙක්ව හොයලා දෙවෙනි වතාවට විවාහ කරලා දුන්නා. මේ දෙන්නත් බොහොම ආදරෙන් හිටිය කාලයක්. සිටු කුමාරී ඒ විදිහටම බොහොම ආදරෙන් කරුණාවෙන් ගෞරවයෙන් ප්‍රතිභක්තියෙන් ස්වාමියාට සැලකුවා. කාලයක් ඉන්නකොට මේ දෙවෙනි සිටුවරයාට සිටු කුමාරයාට මේ ඉසිදාසි කුමාරිකාව එපා වුණා. එපා වෙලා කෑකෝ ගහලා රණ්ඩු වෙලා ගියා යන්න. දැන් විවාහ දෙකක්. දෙවෙනි විවාහයත් කඩාකප්පල් වුණා. ඊට පස්සේ සිටුතුමා තාත්තා හිතුවා මේක හරියන්නේ නැහැ. තාමත් මගේ දියණිය තරුණයි. මෙහෙම තනියම ඉන්න දෙන්න බෑ. ඉන්න බෑ. ඒ නිසා ඇයට කොහොම හරි විවාහයක් කරලා දෙන්න ඕන කියලා. හැබැයි එතුමා කල්පනා කළා මේ කලින් වගේ සිටු පවුලකට සම්බන්ධ වෙන්න ඕන නැහැ. මේ මිනිසුන්ගේ ලොකුකම් අහංකාරකම් බලන්න ඕන නැහැ. කියලා කල්පනා කරගෙන ඉන්නකොට මේ තරුණ කොල්ලෙක් හිඟන කොල්ලෙක් පාරේ යනවා දැක්කා. ටිම්බෙලෙක්කියකුත් අතේ අරගෙන වැරහැලි ඇඳගෙන හිඟාකම්. සිටු කුමාරියට හොරෙන් ගිහිල්ලා තාත්තා මේ කොළුව එක් කරගෙන ඇවිල්ලා මාලිගාවට හොඳට නාලා පිරිසිදු කරවලා අර ටිම්බෙලෙක්ක කෑලි ටික වීසි කරලා අර වැරහැලි ගලවලා දාලා ලස්සනට හොඳ ඇඳුම් අඳලා සුවඳවත් කරලා සුවඳ විලවුන් ගල්ලලා මාල ආභරණ ඒ සියල්ල පළඳලා සිටු කුමාරයෙක් වගේ සැරසුවා. සරසලා දුවට ගිහින් කිව්වා දුවේ කලින් වගේ නෙමෙයි මම හොඳ කුමාරයෙක්. ටිකක් ධනෙ අඩු වුණත් හොඳ කුමාරයෙක් මං ගෙනාවා. මෙයත් එක්ක විවාහ වෙලා සතුටෙන් ඉන්න කියලා. ඔන්න ඊට පස්සේ නම් අර හිඟා කකා හිටපු හිඟන කොල්ලට සිටු තනතුරක් හම්බුණා. ලස්සන තරුණ ගුණයහපත් ඉසිදාසි සිටු කුමාරිකාවත් විවාහ කරලා දුන්නා. දැන් ඔන්න කාලයක් මේ දෙන්න සතුටින් හිටියා. වැඩි කාලයක් නෑ ටික කාලයයි ගියේ මේ හිඟන කොල්ලා දැන් අලුත් සිටුවරයා. මෙයාට මේ සිටු කුමාරිකාව එපා වුණා. බොහොම ආදරෙන් කරුණාවෙන් සැලකුවාට එපා වුණා.
එපා වෙලා මෙයා කල්පනා කළා අනේ මොන සිටු සම්පත්ද මට මේ සිටු කුමාරිගෙමුයි මේ වස්තුවෙම වැඩක් නැහැ. මේව ඔක්කොම පැත්තකට දාලා මම යනවා හිඟා කන්න මට පුරුදු රස්සාවට කියලා. අර වීසි කරලා තිබ්බ ටිම්බෙල් එක කෑලි ටිකයි වැරහැලි ටිකයි හොයාගෙන ආපහු ගියා හිඟමනේ. දැන් සිටු කුමාරිගේ විවාහ තුනම කඩාකප්පල් වුණා. සිටු කුමාරට හරියට හිතට අමාරුයි. මම මෙච්චර ගුණයහපත්ව ස්වාමිවරුන්ට සලකලා දෙමව්පියන්ට සලකලා හොඳට ඉඳලා මට මේ තරම් වස්තු දේපලකුත් තිබිලා රූප සම්පත්තියකුත් තිබිලා මේ විවාහ තුනක් කඩාකප්පල්ලු නෙයයි කියලා ජීවිතේ එපා වුණා. එපා වෙලා කලකිරලා ගියා කැලේට. ගියේ මොකටද? බෙල්ලේ වැල දාගෙන මැරෙනවා කියලා ගියා. බෙල්ලේ වැල දාගන්න ලෑස්ති වෙනකොටම කැලේ හිටියා භාවනා වඩමින් හිටු භික්ෂුණීන් වහන්සේ නමක් ඇයට මුණ ගැහුවා. කතා බහ කරලා ඒ සිටු කුමාරගේ හිත හදලා මේ භික්ෂුණිය තමන්ගේ ආරාමයට එක්කගෙන ගිහිල්ලා ඇයව පැවිදි කෙරෙව්වා. පැවිදි කළාට පස්සේ අර ගොඩාක් හිත රිදිලා කලකිරිලා එහෙම නිහිටියේ. ගිහි ජීවිතේ එපා වෙලා හිටියේ. ඒ නිසා ඒ ගොඩාක් වීරියවන්තව උත්සාහයෙන් භාවනා වඩලා ඊ타ම ඉක්මනින් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මඟ සතර ඵල පිළිවෙලින් ලැබුවා. අරිහත්ත්වේ ලැබුවට පස්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චතුූපපාත ඥානෙ, ආසවක්ෂේක ඥානෙ කියන ත්‍රිවිද්‍යාව උපදිනවානේ අරිහත්ත්වයට එක්ක. ත්‍රිවිද්‍යාවේ මේ පළවෙනි එක පුබ්බේ නිවාසානුස්සති ඥානෙ කියන්නේ පෙරවිසූ කඳ පිළිවෙල දකින්න පුළුවන්. ඒ කියන්නේ පෙර ආත්ම දකින්න පුළුවන්. Taman ගෙවාගෙන ආපු සංසාර ගමන දකින්න පුළුවන්. ඇය කල්පනා කළා මේ මෙච්චර හොඳට ගුණයහපත්ව ස්වාමිවරුන්ට සලකලා මෙච්චර හොඳ රූප සම්පත්තියක් තිබිලා අවංකවම ප්‍රතිභක්තියෙන් ඉඳලා ධනයක් තිබිලා මෙච්චර නගරේ විශාල සිටු පවුලක ඉඳලා මේ විවාහ ජීවිත තුනම කඩාකප්පල් වෙන්න හේතුව මොකක් වෙන්නද කියලා ඇය බැලුවා දිවස් නුවණින් තමන්ගේ අතීත ජීවිත කතාව. බලනකොට බලාගෙන යනකොට ආත්මභාව 7ක් ආපස්සට බැලුවා. බලනකොට එක තැනක ඔන්න හම්බුණා සම්දිස්ථානේ. මෙයා රත්තරන් වැඩ කරන රංකරුවෙක් වෙලා ඉපදිලා පිරිමි. කියන්නේ රත්තරන් බඩු හදන කෙනෙක් වෙලා. මේ රත්තරන් බඩු ව්‍යාපාරේ බොහොම දියුණු එකක්. ඒක මහා ඉහළ ධනයක් හම්බ කරන්න පුළුවන් එකක් නේ. ඉතින් අද කාලෙත් මේ රත්තරන් බඩු ව්‍යාපාරය කියන එක බොහොම ඉහළයිනේ. ඒ කාලෙත් එහෙම තමයි. මෙයාට හොඳට ධනෙ තිබුණා. මෙයා හරි ප්‍රසිද්ධයි. ඒ ධනය, නිලය, බලය මේ ඔක්කොම පාවිච්චි කරලා මෙයා කාන්තාව ඇසුර බොහොම සරුවටම කළා. කියන්නේ බහුභාර්යා සේවනේ. එහෙම නැත්නම් බොහෝ කාන්තාවන් ඇසුරු කළා මේ ලිංගික තෘප්තිය වගේ දේවල් සඳහාම. කියන්නේ කාමයේ වරදවා හැසිරීමක් කළා. තමන්ගේම එකම බිරිඳගෙන් සතුටු නොවි නොයේක් විදිහේ කාන්තාවන් ඇසුරු කළා. මේක ඉතින් කාලයක් මෙයා කරගෙන ගියා. ගිහිල්ලා ඉතින් කාලයක් යෑමේ මරණයටපත් වුණා. මරණයටපත් වෙලා මෙයා උපන්නා තිරිසන් ලෝකේ ගොම්පැටියෙක් වෙලා උපන්නා. මේ ගොම්පැටියා තරුණ වයසට එනකොට මේ ගොම්පැටියාගෙන් බර අදින්ට මේ ගොනා පාවිච්චි කරන මිනිස්සු මෙයාව අරගෙන ඒ කුර අඹන්ට ලෑස්ති. දැන් කුර අඹුවා. කුර අඹනවා කියන්නේ අර ගොනාගේ ලිංගේන්ද්‍රිය මේ උසනකෝස පද්ධතිය පොළු දෙක ආධාරයෙන් අඹරලා කුඩු කරනවා. එහෙම කුඩු කරන්නේ ඒ ගොනාගේ ශක්තිය ඉතුරු කරගන්න ශරීරේ. ගොනාගේ ශරීරය වැඩෙන්න වෙන යම් කාරණා කීපයක් ඇතුව. මේ කුරාඹණ්ඩ ගිහිල්ලා මේ උසනකෝස තුවාල වෙලා ඒ ඇට කටු ටික තුවාල වෙලා නරක් වෙලා ලිංගේන්ද්‍රිය ලොකු ආසාදනයක් වෙලා ඒ නිසාම ගොඩාක් දුක් විඳලා මේ ගොම්පැටියා මැරුණා. මැරිලා මෙයා ගිහිල්ලා ආයෙ ඉපදුනා බූරු පැටියෙක් වෙලා. දැන් බූරුවටත් ඒසෙත් එහෙමයි. බූරුවාගෙමුත් බරාදින මිනිස්සු මෙයාගේ කුරාඹණ්ඩ ගිහිල්ලා ඒත් අර වාගේ මේ ලිංගේන්ද්‍රිය මේ උෂණකෝෂ කුඩු කරනකොට අඹරනකොට එතන තුවාලයක් ඇති වෙලා ඒ තුවාලේ නිසා මෙයා ගොඩාක් දුක් විඳලා මේ බූරු පැටියා මැරුණා. ඊට පස්සේ ඊළඟට මෙයා ගිහින් ඉපදුනා වඳුරු රැළක පිරිමි සතෙක් වෙලා. දැන් සාමාන්‍ය අපි දන්නවා වඳුරු රෑනක මේ පිරිමි සත්තුන්ට ඉන්න දෙන්නේ නැහැ මහ වඳුරා. ගෑනු සත්තු විතරයි ඉතුරු කරගන්නේ. පිරිමි සතෙක් හම්බුණා කියලා දැනගත්තොත් කොහොම හරි කළා හොයාගෙන ඒ සතාව මරනවා. විශේෂයෙන් මරන්නේ ඒ සතාගේ ලිංගේන්ද්‍රිය හපලා තමයි මරන්නේ. බලන්න ඒක පුදුම වැඩක්. මේ වඳුරු පැටියත් මහ වඳුරා විසින් ලිංගේන්ද්‍රිය හපලා පුංචි කාලෙම මරලා දැම්මා.
ඊළඟට මෙයා ගිහින් ඉපදුනා නපුංසකෙක් වෙලා. නපුංසකෙක් වෙලා ඉපදිලා ස්ත්‍රීත් නෙමෙයි පුරුෂත් නෙවෙයි මිනිසුන්ගෙන් නිନ୍ଦා අපාස විඳ විඳ ගොඩාක් කල් මිනිසුන්ගේ බැල මෙහෙවරකම් කරලා ගුටි කාලා බැනුම් අහලා කාලයක් තිස්සේ හරියට දුක් විඳලා මැරුණා. මැරිලා ගිහිල්ලා ඊළඟට ඉපදුනා බොහෝම දුප්පත් පවුලක කාන්තාවක් වෙලා. එතන ගිහිල්ලත් මිනිසුන්ගෙන් අඩන් තේත්තම්. බලවන්ත අයගේ වැඩ කරලා යටහත්ව පහත්ව ඉඳලා එයාලගේ ඉඳුල් විඳුල් කාලා එහෙම තමයි හැදුනේ. ඊට පස්සේ නරුම මිනිසුන්ට අහු වුණාම මේ දුප්පත් ගෑණිය නොයෙකුත් ලිංගික වද හිංසා පවා මෙයාට කළා. ගොඩාක් කරදර කළා. ඒ අවුරුදු ගාණක් ඒ ජීවිතේ දුක් විඳලා ඔන්න මැරුණා. මැරිලා ගිහිල්ලා තමයි මේ ආත්මෙ මේ ඉසිදාසි කියන කුමාරිකාව වෙලා මේ සිටු කුලේ උපන්නේ. දැන් බලන්න අර රංකරුවාගේ ඉඳලා ගත්තාම රංකරුවා වෙලා හිටියා. ඊට පස්සේ ගොම් පැටියෙක් වෙලා හිටියා. ඊට පස්සේ බූරු පැටියෙක් වෙලා හිටියා. ඊට පස්සේ වඳුරු පැටියෙක් වෙලා හිටියා. ඊට පස්සේ නපුංසකෙක් වෙලා හිටියා. ඊට පස්සේ දුප්පත් කාන්තාවක් වෙලා උපන්නා. අන්තිමට ඉසිදාසි කියන සිටු කුමාරිකාව වෙලා උපන්නා. මෙතන මේ ආත්ම භාව 7ක් ආපස්සට බැලුවාම මේ 7 වෙනි ආත්මය අර රංකරුවෙක් වෙලා ඉන්නකොට කාමයේ වර්ධවා හැසිරිච්ච එකේ අකුසලයේ බලන්ට සංසාරේ ආත්ම භාව 7ක් තිස්සේ ඊට සමාන ඊට ගැළපෙන වද වේදනා දුක් දුම්නස් විඳලා තමයි මේ ජීවිතය අවසන් වෙන්නේ. අන්තිමට මේ ඒ අකුසලේ ඉතුරු වෙලා ඇවිල්ලා ඒකට අපි කියනවා මේ අපරාපරිය වේදනීය වශයෙන් ආත්මෙන් ආත්මෙ මේක ඇවිල්ලා මේ ඉසිදාසි කුමාරිකාව සිටු කුමාරිකාවක් වෙලා මෙච්චර ගුණයහපත් ඉඳලා විවාහ ජීවිතේ 3 පාරක්ම කඩාකප්පල් වුණා. අන්තිමට ජීවිතේ පා වෙලා බෙල්ලේ වැල දාගෙන මැරෙන්නම් කියලා ගියපු වෙලාවේ හොඳ වෙලාවට වාසනාවකට පෙර පිනකට අර භික්ෂුණිය මුණ ගැහිච්ච නිසා ශාසනයට ඇතුළත් වෙලා මේ අරිහත්ත්වයටපත් වෙන්න නිවන් අවබෝධ කරගන්න වාසනාව ලැබුණා. ඉතින් දැන් නිවන් අවබෝධ කරපු නිසා මේ ජීවිතෙන් පස්සේ මේ කතාව ඉවරයි. ඇය පිරිනිවන් පෑවට පස්සේ මේ සියලු සංසාරගත කර්ම සියල්ල ඉවරයි. නැවත ඇය උපදින්න නැති හින්දා ඇයට ආය මේවා පළ දෙන්න විදිහක් නැහැ. හැබැයි ඇය නිවන් අවබෝධ නොකර මේ ආත්මේ බෙල්ලේ වැල දාගෙන මැරුණා නම් තව ආත්ම 100,000 ගාණක් ඉස්සරහට ඔය අකුසලේ ඔය සේසේ වෙච්ච කොටස් ආත්මෙන් ආත්මේ අපරාපරිය වශයෙන් විඳ යන්න ඕන. අදටත් එහෙනම් ඉසිදාසි කුමාරිය දුක් විඳිනවා අර එදා කාමයේ වර්ධව හැසිච්ච අකුසලේ නිසා. බලන්න මොනතරම් බරපතල දෙයක්ද මේක. දැන් අද වුණත් අපිට පේනවා කාන්තාවන්ට පුරුෂයන්ට මේ සමාජයේ කොච්චර හොඳ විවාහ ජීවිතයක් හම්බුණත් ඒක නිකම්ම කඩාකප්පල් වෙනවා. ඉතින් ලෙඩ රෝග පැත්ත බහුලයි. එතකොට අනිකුත් ප්‍රශ්න හතුරු. එතකොට සතුටක් නැහැ තමන්ගේ ජීවිතේ. සැක සංකා. මේ ඔක්කොමත් එක්ක විවාහ ජීවිත, පෞල් ජීවිත කඩාකප්පල් වෙනවා. බොහොම දුකසේ ඉන්නවා. මේවා ගත්තාම අතීතේ බලන්න පුළුවන් නම් පෙනෙයි අපි ඒ කාලේ කරගත්ත අකුසල් මොනවද කියලා. කාමයේ වර්ධව හැසිරීම කියන්නේ බොහෝම බරපතල අකුසලයක්. මේකෙන් හොඳට ඒක තේරුම් ගන්නට ඒ අවාසනාවන්ත අත්දැකීමෙන් ඔබේ ජීවිතේ නිදහස් කරගන්න මුදව ගන්නට මේ දහම් පණිවිඩය පාවිච්චි කරන්නට මේක කලන මිතුරු ඇසුරක් විදිහට හිතන්න කියලයි අපි සිහිපත් කරන්නේ. ඉතින් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.